welcome back to my YouTube channel. ඉතින් මම වෙනද වගේම ලස්සන වීඩියෝ එකක් තමයි අද ඔයත් එක්ක share කරගන්න ලෑස්ති වෙන්නේ. ඔයාලා දන්න ටයිටල් එකෙන් මොනවා ගැනද අද මම කතා කරන්න යන්නේ කියලා. ඉතින් හැම කෙනෙක්ටම කියනවා ගොඩක් ආදරෙන් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න ලස්සන items ගොඩක් තියෙනවා ඔයාලත් එක්ක අද share කරගන්න. ප්‍රශ්නයක් අදලා. අපි මොකෙන්ද පටන් ගන්නෙ? හරි. මෙන්න මෙයාගෙන් පටන් ගන්න. මෙයා හරි ලස්සන මේ වගේ ornament එකක්. ඔයාලට පේනවා නම් rabbit කෙනෙක් ලස්සන basket එකක් තමයි තියෙන්නේ. මේක resin item එකක්. හරිම ලස්සනයි. flower arrangement එකක් වගේ කරන්න නම් අපේ coffee table එකට හරිම ලස්සන ornament එකක් මම ඔයාලට පෙන්නන හැම එකක්ම මෙතන තියෙන ceramic සහ resin item. ඉතින් ඒකත් කියන්න ඕනේ. මේ වගේ items දැන් ඔයාලට Story of Corner මගේ online page එක හරහා purchase කරන්න පුළුවන්. ඒ වගේම මේක cherries වලින් ඇවිල්ලා තියෙන oil contain එකක්. ඔයාලට පේනවා නම් මේ විදිහට තමයි මේක තියෙන්නේ. මේක ceramic අපිට මේ විදිහට lid එක open close කරන්න පුළුවන්. ඒ වගේම මේකත් ceramic. ඉතින් ඒක තමයි ඊළඟ item එක. ඊට පස්සේ මෙන්න මේ vase එක, jug එක අපිට flower arrangement එකකට use කරන්නත් පුළුවන්. dining table එක arrange කරගන්න පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මේකත් ceramic item එකක්. මේකේ designs තුනක් තිබුණා. ඉතින් මේ client තෝරගත්තේ මේ design එක. ඉතින් මේක තමයි ඊළඟට තියෙන්නේ. ඊළඟට මම ඔයාලට පෙන්නන්නම් ලස්සන බටර් ඩිෂ් එකක්. ඔයාලට කැමති විදිහට මේක පාවිච්චි කර හැකි. මේක එන්නේ මෙන්න මේ විදිහට. හරිම ලස්සන සෙරමික් ප්ලේට් එකක්. අන්න මේ වගේ කප් එකක් එක්කන්නේ. මේක හෙන් කෙනෙක් ඉන්නේ මෙතන. ඒ වගේම පොඩි බෝ එකක් තියලා ලස්සන කරලා තියෙනවා. ඉතින් මේක ඒ වගේ ඊළඟට මම පෙන්නන්නම් ඒ ටීම් එකටම ගැලපෙන විදිහට ප්ලේට් එකක් අරන් තියෙනවා යා. මෙන්න මේ වගේ හෙන්ගේ ටීම් එකට යන සෙරමික් ප්ලේට් එකක්. මෙන්න මේ වගේ තමයි ඒකේ ඉන්නේ. ඉතින් මේ විදිහට. ඉතින් මේ වගේ ලස්සන දේවල් දැන් ගොඩාක් තියෙනවා ඔයාලට පර්චේස් කරන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ වගේ ginger man සැන්ටාගේ ලස්සන කප්ස් දෙකක් තියෙනවා. මෙන්න මේ වගේ. ඒක ටෙඩි බෑර්. මේක දෙකම එකට එන්නේ. කලෙක්ෂන් එකේ මේ දෙක එන්නේ එකට. ඉතින් මේක සෙට් එකක් විදිහට ඔයාලට පර්චේස් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ තව ස්ට්‍රෝබෙරි ටීම් එකට තියෙන ජග් එකක්. හරිම ලස්සනයි. ඒකත් සෙරමික්. ඇතුළ මේ විදිහට තියෙන්නේ. හොඳ කැපැසිටි එකක් තියෙනවා අතටම. ඒක එක item එකක්. ඊට පස්සේ මෙන්න මේ වගේ ලස්සන garlic pot එකක් තියෙනවා. ඒකත් ceramic. මේකේ garlic කියලා print කරලා තියෙනවා black වලින් ඔයාලට පේනවා නම්. ඒක එකක්. ඊට පස්සේ ආපහු pumpkin ටීම් එකට යන මේ වගේ green color පොඩි බෝල් එකක්. ඒකට lid එකක් එනවා මේ වගේ. ඊළඟට තියෙන්නේ pumpkin වලින් මාපු ඒ වගේ ලස්සන jar එකක්.
මේ වගේ තමයි එකක් එන්නේ. මේක නම් orange color. ඒක ඇතුළේ මේ විදිහට white වලින් තියෙන්නේ. ඒකට ස්පූන් එකකුත් එනවා. මේක සෙට් එකක් විදිහට ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේක. මේක නම් ලස්සන අර කැස්ටර්ස් වගේ පැල අපිට දාන්න පුළුවන්. ඒ විදිහට ප්ලෑන් කරලා තමයි මේ ක්ලයන්ට් මේක ගත්තේ. ඉතින් මේකට පැල අපිට ඉඳන්න පුළුවන්. මොකද මේකේ ඔයාලට වතුර දාන්නත් පුළුවන් සහ වතුර අයින් කරන්න මෙතන රබර් පොඩි ස්කූප් එකක් වගේ තියෙනවා. අපිට ඒක අයින් කරලා වතුර අයින් කරන්නත් පුළුවන්. ඉතින් මෙන්න මෙයා තමයි ඊළඟට තියෙන අයිටම් එක. ඊට පස්සේ මෙන්න මේක. Humpty Dumpty. මෙන්න මෙයාගෙන් තියෙනවා සෙට් එකක්. මෙන්න මේ විදිහට ලොකු එකයි පොඩි එකයි. මේකත් වාස් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පේනවා නම් මෙන්න මේ විදිහට තමයි ඒක තියෙන්නේ. මේ හරි ලස්සනට රොටේට් වෙනවා. මේ වගේ මේ විදිහට තමයි ඒක තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ වගේ තව සෙට් එකක් තියෙනවා. ඒක ඩබල් ලේයර් වගේ ඉන්නේ. මේ වගේ වාසස් දෙකක් එකට තියෙන එකක්. ඉතින් මේ වගේ දේවල් ඇත්තටම ගොඩක් ක්වොන්ටිටි එක ඇවිල්ලා තියෙනවා. නමුත් මට මෙතන ඔක්කොම පෙන්වන්න ගියොත් ලොකු වෙලාවක් යන නිසා මම ඔයාලට එක පීස් එක ගන්න වගේ තමයි පෙන්වන්නේ. ඉතින් මෙන්න මේ වගේ ලස්සන සෙරමික් මේක හරි ලස්සනයි. මගේ ඩියයි මුල් ගහේ සෙරමික් වලින් යනවා. මේක වහන්න පුළුවන් ඔයාලට. මේ විදිහට මේකේ ට්‍රේ එක වගේ පාවිච්චි කරන්න පුළුවන්. ලස්සනට අපේ මේ පැන්ට්‍රි එකේ টොප් එක උඩ හරි ලස්සනට arrange කරගන්න පුළුවන්. ඉතින් ඒකට මේ වගේ ට්‍රේ එකක් විදිහට තමයි ඒක තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ වගේ ප්ලේට් එකක් තියෙනවා. pumpkin theme එකට ආපු මේකත් සෙරමික් මෙන්න මේ වගේ හරිම ලස්සනයි. කලර් කම්බිනේෂන් එක හරිම ලස්සනයි මේකේ. මේක තමයි ඊළඟ යුනිට් එක. ඊට පස්සේ මෙන්න මේ වගේ බටර් ඩිෂ් එකක් තියෙනවා. මේ එලිෆන්ට් කෙනෙක් wood එකෙන් තමයි ට්‍රේ එක ඇවිල්ලා තියෙන්නේ. සෙරමික් වලින් තමයි කප් එක ඇවිල්ලා තියෙන්නේ. මේක බටර් ඩිෂ් එක. පාංකාරය ඇවිල්ලා ගණන් ගන්න එපා. මේ වෙලාවට චුම්පාන් එනවා අපේ පැත්තේ. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ මෙෂරින් ජාර් එක. මේක ඇවිල්ලා ග්ලාස් වලින් තියෙන්නේ. ඔයාලට මෙෂරින් ලිමිට් එක මෙතන print වෙලා තියෙනවා. ඒ වගේම ලස්සන බෝඩ් එකක් ගිහිලා තියෙනවා flowers වලින්. මේකත් client කෙනෙක්ගේ order එකක්. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් ලස්සන tray එකක්. මේක baking tray එකක්. මේක ඔයාලට microwave දාන්න පුළුවන්. ටේබල් එකට අපිට මොන හරි arrange කරන්න ගන්න පුළුවන්. ඉතින් මේකත් අර strawberry theme එකටම ආපු baking tray එකක්. ඒකේ ඇතුලේ තියෙනවා මෙන්න මේ වගේ fridge magnets. හරිම ලස්සන fridge magnets මෙතන collection එකක්ම තියෙනවා. මෙන්න මේ වගේ chef team එකට කැමති කෙනෙක් නම් අන්න ඔයාලට order කරන්න පුළුවන්. මේකේ pieces 10ක් set එකේ. වෙනම pieces 3 ගන්න පුළුවන්. අපිට pieces 2 ගන්න පුළුවන්. අපිට වෙනස් කරලා ගැනීමේ හැකියාව තියෙනවා. I think ඒ ටික එහෙම තියෙනකොට ඊට තියෙන්නේ මෙන්න මේක. මේක ඇවිල්ලා nut tray එකක්. හරිම ලස්සනයි. මම ඔයාලට ළඟට ඇවිල්ලා පෙන්නන්නම්. මෙන්න මේ විදියට ෆිෂ් කෙනෙක්ගේ හැඩේ තමයි මේ wood එකේ තියෙන්නේ. සෙරමික් මේකේ කලර්ස් 3ක් තියෙනවා. ඉතින් ඒ ක්ලයන්ට් තේරුවේ මේ පාට. මේක එහෙම ඊට පස්සේ මේ වගේ ලස්සන ඩෙකෝ එකක් විදිහට අපිට ගන්න පුළුවන්. නැත්නම් පොඩි ඩිප් එකක් වගේ සර්ව් කරන්න පුළුවන්. කැරට් වලින් සෙරමික් කැරට් ෂේප් එකට ආපු සෙරමික් පොඩි ප්ලේට් එකක්. ඊට පස්සේ තියෙන්නේ ටිකක් හෙවි යුනිට්. මේක කෙටල් එකක්. ස්ටේන්ලස් ස්ටීල්. ඉතින් මේ වගේ තමයි ඒකේ අඩේ එන්නේ. විසි කෙටල් එකක්. ඉතින් මේ දේවලුත් ඔයාලට දැන් පර්චේස් කිරීමේ හැකියාව තියෙනවා. දැන් තියෙන්නේ පොඩ්ඩක් හෙවි යුනිට් එකක් මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ අපිට කුක් කරන්න ගන්න පුළුවන් සෙරමික් පොට් එකක්. මේක ml 800ක් වගේ තමයි අපිට කුක් කරන්න පුළුවන්. හරිම ලස්සන සෙරමික් cooking pot එක.
ඒ වගේම මේ තියෙන ඒකට වඩා ටිකක් ලොකු සයිස් එක. මේකේ ලිඩ් එක හරිම ලස්සනයි ඔරෙන්ජ් වලින් එන්නේ. කැපැසිටි එක මේ වගේ. මේකේ අපිට ග්‍රෑම් 250 grams වලට වඩා අපිට මේක කුක් කරන්න පුළුවන් කැපැසිටි එක තියෙනවා. ඊට පස්සේ කාස්ට් අයන් වලින් සෙට් එකක්ම ඕඩර් කරලා තියෙනවා. ඒක මම ඔයාලට පෙන්නන්නම්. මේක අපිට එග් එකක් ෆ්‍රයි කරන්න පුළුවන් වගේ සයිස් එක. කාස්ට් අයන් එක. එතකොට මේක අපිට ටෙම්ප් එකක් වගේ කරන්න පුළුවන් ලොකු සයිස් එකක්. සාමාන්‍යයෙන් චපාති එකක් ඒ වගේ සයිස් එකට යන්න පුළුවන්. ඊට පස්සේ අපිට කුකින් සයිස් එකට මොන හරි උයනවා නම් අපි තෙල් දානවා නම් වගේ සයිස් එකට මෙන්න මේ වගේ ලොකු සයිස් එකකින් ඒකේ එකක් තියෙනවා. ඒ වගේම තව ලස්සන ලිඩ් එකක් තියෙනවා මම පෙන්නන්නම් ඔයාලට මෙන්න මේක. මේක ග්‍රැනයිටඩ් කෝට් එකක් තියෙන්නේ. ග්ලාස් වලින් ලිඩ් එක එනවා. මෙන්න මේ විදියට. ඊට පස්සේ මේක සම්පූර්ණයෙන්ම ඇතුළ ග්‍රැනයිට්. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඒ වගේම මේක අතට හරි බරයි. මොකද බරට තියෙන ග්‍රැනයිටඩ් පෑන් එකක්. මේකේ අඩිය තියෙන්නේ මෙන්න මේ වගේ. ඉතින් මෙන්න මේ වගේ තමයි ලිඩ් එක එන්නේ. මෙන්න මේ වුඩන් ස්පූන් එක. මේ වුඩන් ස්පූන් එකත් ඔයාලට ගන්න පුළුවන්. මේක හරිම ක්වොලිටි. අපිට සාමාන්‍යයෙන් මේ ෆ්‍රයිඩ් රයිස් එකක් වගේ හදනවා නම් අපි ග්‍රැනයිටඩ් වල හරි නාස්ටික් වල හරි ඒකේ එනමල් එක අපිට හීරෙන්නේ නැති වෙන්න පරිස්සම් කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ ස්පූන්ස් පාවිච්චි කරන එකෙන්. ඉතින් අද දවසේ තව තියෙනවා. ඊට පස්සේ තියෙනවා මේ වගේ පිලෝ කේසස් දෙකක්. මේක සෙට් එකක් විදිහට ගන්න පුළුවන්. මෙන්න මේක තමයි ඒකට ඇවිල්ලා තියෙන print එක ලස්සන floral design එකක්. මේක material එක Egyptian cotton වගේ හරි soft material එකක්. අපිට ඇඟට සනීපයි ගොඩක්. ඉතින් මේ වගේ ඒවත් ඔයාලට sets විදිහට ගන්න පුළුවන්. අතම quality එක ගොඩක් හොඳයි material එකේ. ඒ වගේම floor mat. මෙන්න මේ වගේ floor mats. මේකේ designs ගොඩක් තියෙනවා. මේක තමයි මගේ එක ක්ලයන්ට් කෙනෙක් තෝරලා තියෙන ඩිසයින් එක. ඉතින් මේ වගේ දේවලුත් ඔයාලට පර්චේස් කරන්න පුළුවන්. මේක තමයි එකේ සයිඩ් එක. මේක ස්ලිප් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් දැම්මම හොඳ ඝනකමට හිටිනවා සහ ක්වොලිටි එක හරිම හොඳයි. ඉතින් අද දවසේ ඔයාලට පෙන්වන්න තියෙන අයිටම්ස් මේවා තමයි. ඇත්තටම channel එක හරහා ගොඩක් කට්ටිය දැන් පර්චේසින් වලට එකතු වෙලා තියෙනවා සහ groups 3ක් තියෙනවා. WhatsApp groups 3කම කට්ටිය include වෙලා ඉන්නවා. ඉතින් bulk orders ගන්න අයත් ඉන්නවා. මේ හැම කෙනෙකුටම ගොඩක් ස්තුතියි කියලා කියනවා. ඔයාලගේ support එක හරිම පුංචි කාලයක් තුල හරි ගොඩක් ලොකුවට මගේ business එක grow වෙලා තියෙනවා. ඉතින් ඒ හැම දෙයක්ටම ඔයාලට තමයි ස්තුතියි කියන්න ඕනේ. මොකද ඔයාලා මාත් එක්ක ඒ තරම් විශ්වාසයෙන් අත්වල බැඳගෙන මේ රාජකාරියට මට උදව් කරන නිසා. ඒ වගේම මේක පුංචි වෙලාවක් කරගන්නවා channel එකේ ඉන්න ඔයාලා හැම කෙනෙකුටම ගොඩක් ස්තුතියි කියලා කියන්න. සහ ඔයාලගේ ආදරයට ගොඩක් ස්තුතියි. මේ ව්‍යාපාරය හරහා ගොඩක් කට්ටිය මාත් එක්ක කතා කරන්න පෙළඹුණා. ඉතින් ඒ හැම කෙනෙකුගේම අදහස් මට live දැනගන්න පුළුවන් වුණා. පුංචි කාලයක් ඇතුලේ මෙච්චර ලොකු හදවත් ප්‍රමාණයක් එකතු කර ගැනීම පිළිබඳව ලොකු සතුටක් තියෙනවා. කාන්තාවක් විදිහට කාන්තාවන්ගේ අදහස් මොන වගේද කියලා දැනගන්න පුළුවන් ගැන. ඉතින් ඒ වගේම අද නම් මගේ channel එකට එකතුනේ වීඩියෝ එකක් බලන්න අමතක කරන්න එපා. channel එක subscribe කරන්න සහ මේ වගේ දේවල් වලට කැමති තවත් වගේ යාළුවෝ අතර මගේ channel එක share කරගන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම තවත් පුංචි දෙයක් කියන්න ඕනේ. අවුරුද්ද පහ වෙනකම් නැවතත් මේ වගේ items වල videos මම අරන් එන්නේ නැහැ. මොකද 10 වෙනිදා ඉඳලා 18 වෙනිදා වෙනකම්ම මට orders ලංකාවට එන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම ගොඩක් ඒවා ගෙන්න ගන්නේ DHL එක හරහා. ඉතින් එතකොට මට process එක යන්නේ 18 වෙනිදාන් පස්සේ. ඉතින් ඒක නිසා හැම කෙනෙකුටම කියනවා orders දාලා තියෙන අය පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න. නිවාඩුව ටිකක් දිගට තියෙනවා. ඉතින් මම පොඩ්ඩක් rest එකක් ගන්න ඕනේ. මොකද ජනවරි මුල් සතියේ ඉඳලා මේ වෙනකම් එක දිගටම වැඩ කළා. මට දැන් ටිකක් හරි මහන්සි. ඉතින් ඒක නිසා අපි චුට්ටක් ඉවසීමෙන් ඉමු.
18 වෙනිදා පස්සේ නැවතත් process එක පටන් ගන්නවා කියන එකත් මෙතනදී මම මතක් කරන්න ඕනේ. දැනට බඩු ඇවිල්ලා තියෙන ඒවා ඩෙලිවරි වෙනවා. මම කියන්නේ ලංකාවට එන ඒවා ටිකක් පරක්කු වෙන නිසා පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න. එහෙමනම් මේ වගේ ප්‍රොඩක්ට්ස් වලට ඔයත් ආශ්‍රය කෙනෙක් නම් දැන් හිතන ඇති කොහොමද මේ දේවල් ගන්නෙ කියලා. මේ දේවල් ගන්න කැමති කෙනෙකුට පුළුවන් description එක check කරන්න. මගේ WhatsApp business page එකේ link එක තියෙනවා description එකේ. ඒ link එක හරහා ඔයාලට පුළුවන් මාත් එක්ක chat කරන්න. ගොඩක් කට්ටිය කියනවා catalog එකේ items ගොඩක් අඩුයි කියලා. ළමයි ඇත්තටම catalog එකට product එකක් include කරන්නවත් time එකක් නැති තරමට මම මේ දවස්වල busy වෙලා ඉන්නේ. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාලා community post එක check කරන්න. මම discount යන හැම item එකක්ම එතනට include කරනවා. සහ ඔයාලට මාත් එක්ක chat කරලා ඔයාලට කැමති විදිහට purchasing කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් දැන් වීඩියෝ එක end කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. තවත් ලස්සන දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලත් එක්ක ඉක්මනින්ම හම්බෙන්න. ගොඩක් කට්ටිය hope to එකක් ඉල්ලනවා. hopefully මම හිතනවා මට අවුරුද්දට පස්සේ ලස්සන home to එකක් ගන්න පුළුවන් කියලා. මොකද මගේ ගෙදර පුංචි දේවල් වෙනස් වෙමින් තියෙන. හැබැයි 21 පණිනකන් ඉන්න වෙනවා. මොකද මගේ චූටි පැටියාගේ 20 වෙනිදා බර්ත්ඩේ කෙනා. April 20th. ඉතින් එයත් එක්ක කාලය වෙන් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මම අප්‍රේල් 20න් පස්සේ ඔයාලත් එක්ක ලස්සන වීඩියෝස් වලින් ආයෙත් හම්බෙන්නම්. හිතනවා අද වීඩියෝ එක ගොඩක් කට්ටිය එන්ජොයි කරන්න ඇති කියලා. ඔයාලා ආශ වෙන විදිහේ ලස්සන items ටිකක් තමයි අද මම ඔයාලට share කරගත්තේ. ආයෙත් හම්බෙනකන් අදට මම ගිහිල්ලා එන්නම්. Thank you for watching. Till next time.